ආයිබෝවන් මේ තියෙන්නේ වදකහ මේ තියෙන්නේ නිමිතිය මේ තියෙන්නේ තෙබු මේ තිබ්බටු මේ තියෙන්නේ මගේ ඇසොල්ලා පාසි වගාව මේ තියෙන්නේ ලුණුවිල මේ ගෝවා මේ පොලි ටනල් එක ඇතුලේ නයිමිරිස් හදලා තියෙන්නේ ඔයාලට මම පෙන්නන්න මගේ ගංකුකුල් පාලනය සඳහා මම හදාගෙන තියෙන ශාක ඒ වගේම ගෙදර ආහාරය සඳහා හදාගෙන තියෙන ශාක මේ තියෙන්නේ මඤ්ඤොක්කා මේ කොළ කුකුල්ලොත් කනවා අපිත් කනවා. ඉතින් අපිටත් ගොඩක් ගුණයි කුකුලොන්ටත් ගොඩක් ගුණයි. ඊට පස්සේ මේ පැත්තේ වලට පේනවා මේ ඉනි හිටවලා තියෙන්නේ මුරුංගා කොළ. දැනටත් මේ මුරුංගා ගස් තියෙනවා. ඒ වගේම අතු කපලා තමයි මේ ඉඳගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තනකොළ වර්ග ඉඳගෙන තියෙනවා. බතල ඉඳගෙන තියෙනවා. මේ වගේ ඔයාලට පුළුවන් ගම් කුකුල් පාලනයක් කරනවා නම් එයාලට දෙන ආහාර වලින් කොටසක් ඔයාලගේ නිවසේම වගා කරගන්න. ඔයාලා වෙක්කයි යන්නම්මයි ගම් කුකුල් පාලනයේ තියෙන තැනට මේ විදියට වට කරගෙන තමයි තියෙන්නේ. ඒ කියන්නේ සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න මේ වගේ අඩු වියදමෙන් මාළු දැලක් දාලා වට කරගෙන තියෙන්නේ. ඉතින් කොටුවට ඇතුල් වෙන්න මේ වගේ ගේට්ටුවක් දාගෙන තියෙනවා. මේ අයින් කරපු ගේට්ටුවකට දැලක් ගැට ගහලා තමයි දාගෙන තියෙන්නේ. මට ඉඳගෙන ඉන්න මම පුටුවක් තියලා තියෙනවා. ඒ කියන්නේ හවසට ඇවිල්ලා මේ සත්තු දිහා බලන් ඉන්න. ඉතින් බලන්න මේ සත්තු නිදහසේ ඉන්නවා. එයාලට ඒරියා එකක් වෙන් කරලා දීලා තියෙනවා සාර්ථකව. එයාලගේ ආහාර ටික හොයාගෙන සුළු ප්‍රමාණයක් හරි හොයාගෙන එයාලට නිදැල්ලේ සැරිසරන්න. ඉතින් 100%ක්ම ආහාර මෙතන හොයාගන්න විදියක් නැති නිසා අපි ආහාර පිටින් දෙනවා. දැන් ඔයාලා බලන්න අර එක්කෙනෙක් අර පැලේට එහා පැත්තෙන් ඉන්නවා. මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදියට එයාලා නිදහසේ ඉන්නවා. අර ඉන්න එක්කෙනේ. ඉතින් තව සුදු කිකිලියක් එහා පැත්තේ ඉන්නවා. මේ ඉන්නේ කුකුලා. ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්නම්. මම කුකුල් පැටව. හවසට ආපුවම තමයි මම මේ කූඩේ අරින්නේ. මෙන්න මේ විදිහට මේ කූඩේ අරිනවා. ඔවම බලන්න. දැක්ක නේද? දැන් එයාලත් එළියෙන් කෑම හොයාගෙන කනවා. මම වගා කරන තියෙන දේවල් වලින් මම කෑම මෙයාලට දානවා. ඊට අමතරව විටමින් ප්‍රෝටීන් ටික ඒ ටිකත් මම මෙයාලට දානවා. ඔයාලට පෙන්නන්නම් මෙයාලා විතර දාන ගමන් ඉන්නේ. මේ වෙනකොට නම් විතර තියෙන්න ඕන. මෙතන මේ දෙන්න. එහා පැත්තකෙත් විතර තියෙනවා යටත් තියෙනවා. ඉතින් මේ ගම් විතරයක් රුපියල් 70කට අපිට අලෙවි කරන්න පුළුවන්. ගෙදර ඉඳලා 1000කට වැඩි ආදායමක් සැහැල්ලුවෙන් හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ කියලා අපි කියලා දෙන්නම්. ඉතින් මේ වගේ ගම් විතර හදලා අලෙවි කරලා ඔයාලට ගෙදර ඉඳලා රුපියල් 1000කට වැඩි ආදායමක්. ඒ කියන්නේ දැන් මම කියලා දෙන විදිහත් එක්ක ඔයාලට 2000ක් ඕන නම් ඒක වැඩි කරගන්න තියෙන්නේ. 3000ක් දවසට ඕන නම් ඒ 3 ගුණයකින් වැඩි කරගන්න තියෙන්නේ. ඒ වගේ කරගන්න පුළුවන්. ඉතින් මේ පැටවුණු තව ටික කාලෙකින් ලොකු වෙනවා. මගේ මැෂින් එකක් තියෙනවා. මමම හදන මැෂින් එකක්. බිත්තරක් කරන මැෂින් එකක්. ඒ මැෂින් එකයි බිත්තර. ඒ කියන්නේ මේ වගේ හොඳ ගම් බිත්තර 30කුයි ඔයාලට මට දෙන්න පුළුවන්. එයාලා කෑම කන බකට් තියෙන. ඒ කියන්නේ පැටවු ආවට පස්සේ කෑම කන එකයි වතුර දෙන එකයි බ්‍රූඩර් එකකට දාන්න ඕන බල්බ් එක හෝල්ඩර් එක වයර් එක ප්ලග් එක ඒ ටිකත් එක්කම මේ රුපියල් 16500කට කුරිය චාර්ජ් එක ඔහෙන් ගෙවලා ගන්න ඕන. ඉතින් අවශ්‍ය කට්ටිය කියන්නේ ගම් කුකුල් පාලනයක් කරන්න කැමැත්තෙන් ඉන්න කට්ටිය ඔයාලට මට සාර්ථක බිත්තර දෙන්න පුළුවන්. මැෂින් එක හදලා දෙන්න පුළුවන්. බ්‍රෝඩර් එක සඳහා අවශ්‍ය කරන උපකරණ ටික ඒ ටික ලබා දෙන්න පුළුවන්. ඉතින් තවත් වීඩියෝ එකකින් හම් වෙන බලාපොරොත්තු වෙන අතර සමුගන්නවා. channel එක follow කරලා තියාගන්න, subscribe කරලා තියාගන්න. තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරන්න. නොතේරුණ තැනක් තියෙනවා නම් comment එකකින් අහන්න. ඔයාලා හැමෝටම ජය වේවා.